ඔබත් වෘශ්චික ලග්න හිමියෙක්ද? ඔබට ගැළපෙන සහකරු හෝ සහකාරිය කවුද කියලා අපි අද බලමු. ජ්‍යොතිෂයට අනුව වෘශ්චික කියන්නේ අඟහරු අධිපතිත්වයේ දරන ජල රාශියක්. වෘශ්චික ලග්න හිමියන් ආදරයේදී මතුපිටින් පෙනෙනවාට වඩා බොහෝ සෙයින් ගැඹුරු හැඟීම්බර පුද්ගලයින් වෙනවා. ඉතින් ඔවුන්ගේ ආදරය කියන්නේ අර්ධ ආදරයක් නොව සියල්ල යන මූලධර්මය මත පදනම් වූවක්. ඔවුන්ගේ දැඩි ආදරය සහ පක්ෂපාතීත්වය දරාගන්න පුළුවන් වෙන්නේ කුමන ලග්න හිමියන්ටද කියලා අපි බලමු. අපි මුලින්ම කතා කරමු වෘශ්චික සහ කටක ලග්න හිමියන්ගේ ගැළපීම. කටක සහ වෘශ්චික කියන්නේ ජල රාශි දෙකක්. මෙයින් ඊටාම සාර්ථක සහ සුසංයෝගීය බැඳීමක් ගොඩනැගෙනවා. වෘශ්චික ලග්න හිමියන්ගේ ආරක්ෂාකාරී සහ දැඩි ආදරණීය බව කටක ලග්න හිමියාගේ සංවේදී හදවතට මහත් අස්වැසිල්ලක් වෙනවා. දෙදෙනාම එකිනෙකාගේ හැඟීම් හොඳින් වටහා ගන්නා අතර අන්‍යෝන්‍ය විශ්වාසය මත පදනම් වූ දිගු කාලීන බැඳීමක් ඇති කරනවා. අපි දැන් කතා කරමු වෘශ්චික සහ මීන ලග්න හිමියන්ගේ ගැළපීම. මේ දෙන්නම ජල රාශි දෙකක් වන නිසා අතිශය සාර්ථක සහ ආකර්ශනීය සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා. ඒ වගේම තමයි වෘශ්චික ලග්න හිමියාගේ යථාර්ථවාදී හා බලගතු ස්වභාවය මීන ලග්න හිමියාගේ සිහිනමය ලෝකය සමග හොඳින් ගැලපෙනවා. මොවුන් අතර ඇතිවන්නේ ආධ්‍යාත්මික මට්ටමේ දැඩි ආකර්ෂණයක්. හරි, අපි දැන් කතා කරමු වෘශ්චික සහ මකර ලග්න හිමියන්ගේ ගැළපීම ගැන. පෘථිවි රාශියක් වන මකර ලග්නය මගින් වෘශ්චික ලග්න හිමියාගේ ජීවිතයට අවශ්‍ය ස්ථාවරත්වය සහ ආරක්ෂාව ලබා දෙනවා. ඉතින් දෙදෙනාම ජීවිතේ බැරෑරුම්ව සලකන අරමුණු කරා යන චරිත නිසා වෘශ්චික ලග්නයට අවශ්‍ය පාලනය සහ මකර ලග්නයට අවශ්‍ය දැඩි කැපවීම එකිනෙකා තුළින් හොඳින් ඉටු වෙනවා. හරි, අපි දැන් කතා කරමු වෘශ්චික සහ කන්‍යා ලග්න හිමියන්ගේ ගැළපීම. වෘශ්චික ලග්නයට අවශ්‍ය මානසික නිදහස් සහ විශ්ලේෂණාත්මක සහයෝගය කන්‍යා ලග්න හිමියාගෙන් ලැබෙනවා. ඉතින් දෙදෙනාම විශ්වාසය සහ කැපවීම අගය කරන නිසා එකිනෙකාගේ දුර්වලතාවයන් මගහැර ගැනීමට පුළුවන්. වෘශ්චික ලග්න හිමියන් ආදරයේදී බොහෝ ඊර්ෂ්‍යාවට සහ අයිතිවාසිකම් කීමේ හැඟීමට නැඹුරු වෙනවා. ඉතින් කේන්දරයේ සිකුරු සහ සඳු ග්‍රහයන්ගේ පිහිටීම හොඳින් පරීක්ෂා කර බැලීමෙන් සම්බන්ධතාවයේ ගැටලු අවම කරගන්න පුළුවන්.